ආයි කොහොමද මගේ යාළුවෝ ඔයාලට පොල්ලෙලි කර්මාන්තය පිළිබඳ වීඩියෝ අරගෙන එන මම SM කොයා YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ටොපික් එක තමයි පොල්ලෙලි කැබලි ව්‍යාපාරය සඳහා කමතක් අඩුම වේදමින් හදාගන්නේ කොහොමද කියන එක සහ කමතක් හදාගන්න හැකියාවක් නැත්නම් මොනවද තියෙන විකල්ප කියන එක. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මැසේජ් දාලා තිබ්බා කොහොමද මේ කමතක් හදාගන්නේ කියලා. ඉතින් මම මතක් කරන්න කැමතියි මම වීඩියෝ එක දාලා තියෙනවා මගේ ඊබුක් එකක් ගැන. ඒක ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් මට WhatsApp message එකක් දාලා ඊබුක් එක ඉල්ල ගන්න. මේ වීඩියෝ එකේ link එක මම description එකේ දාන්නම්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා අලුතෙන්ම මේ ව්‍යාපාරයට එනවා නම් කමතකට මුදල් යොදවන්න එපා. ඔයා මේ ව්‍යාපාරය side business එකක් විදියට කරනවා නම් නැතිනම් අත්දැකීමක් මේ ව්‍යාපාරය සම්බන්ධ නැතිනම් ඇත්තරම කමතකට ඔයා මුදල් යොදවන්න එපා. ඔයා කමතක් හදන්න ඔයාගේ ව්‍යාපාරය ආරම්භ කරලා යම්කිසි කාලයක් ගියාට පස්සේ අත්දැකීම් ලැබුවට පස්සේ ලැබෙන ලාභය සහ ආදායම යොදා. හරි. ඔයා කමතක් හදාගෙන මේ ව්‍යාපාරයෙන් ඉක්මනින් දියුණු වෙන්න අවශ්‍යයි නම් කමතක් හදන්න ඔයාගේ මුදල් යොදවනවා කියලා අපි හිතමු. සාමාන්‍යයෙන් කමතක් හදන්න හොඳට අවු වැටෙන තැනක් අවශ්‍යයි. ඒ වගේම අඩි 50 නම් ගොඩක් හොඳයි. ඇත්තටම පොල්ලෙලි 1000ක වොෂ් පොල්ලෙලි කැබලි ප්‍රමාණයක් මේ වගේ කමතක පාසුවෙම වේල ගන්න පුළුවන්. අන්වොෂ් නම් පොල්ලෙලි 1500ත් 1700ත් වගේ ප්‍රමාණයක පොල්ලෙලි කැබලි ප්‍රමාණයක් මේ වගේ කමතක වේල ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සිමෙන්ති කමතක තියෙන වාසිය තමයි සිමෙන්තිය අවුවට ඉක්මනින් රත් වෙන නිසා පොල්ලෙලි කැබලි ඉක්මනින්ම වේලෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී ගොඩාක් හොඳයි අපේ කමතේ සිමෙන්ති මැදලා තිබ්බනම්. ඒක අපිට ගොඩක්ම ලේසි වෙනවා පය ගහන්න වගේම පොල්ලෙලි කැබලි ප්‍රමාණය එකතු කරගන්න. අපිට ඉක්මනින් වැඩි නිෂ්පාදනයක් ලබා ගන්න වගේම වැඩි ආදායමක් අඩු කාලයකින් ලබා ගන්න සිමෙන්ති කමතක් ඉතාමත් වැදගත්. ඉතින් ගොඩාක් අය අහනවා කොච්චර මැටීරියල් ප්‍රමාණයක් කමත හදාගන්න යනවද කියලා. වාහන දැම්මොත් කැඩෙයිද කියලා. ඉතින් අපිට වාහන කමතට දාන්න අවශ්‍ය නම් අපිට අඩි 5ක් 6ක් අතර ප්‍රමාණයක කොන්ක්‍රීට් එකක් දාන්න වෙනවා. බට් අපි හදන්න උත්සාහ කරන්නේ අඩු වියදමකින් කමතක් හින්දා අපිට ඒ වගේ ප්‍රමාණයක ඝනකමකට යන්න ටිකක් අමාරුයි. ඉතින් කමත හදනකොට හෙවන වැටෙන ගස් අවට නැති වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි කමතර වාහන දාන්නේ නැත්නම් කොන්ක්‍රීට් එකේ ඝනකම අඟල් 1.5ත් 2ත් අතර ප්‍රමාණවත් වෙනවා. 2 වගේ දානවා නම් කල්පැවැත්ම ගොඩාක් වැඩි. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ගැටලුව තමයි කමත පැලෙයිද පුපුරයිද කියන එක. ඉතින් ඒකට විකල්පයක් විදිහට අපිට පුළුවන් යටට ඉතිරි දාලා ඊට උඩින් කොන්ක්‍රීට් එක දාගන්න. එතකොට පොළව සහ කොන්ක්‍රීට් එක අතර සම්බන්ධය අඩු නිසා පැලෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. ඉතින් ඇත්තටම අපි ගොඩක් වියදම් කරලා මේ කමත හදන්නේ දිගු කාලින ගමනක් යන්න හින්දා. ඉතින් ඇත්තටම ට්‍රැක්ටර් ලොරි වගේ ඒවා අපේ කමතට දාලා අපේ මාංශය විනාශ කරගන්න එක ගොඩක් අපරාධයි. ඉතින් ඊට පස්සේ අපි බලමු කොච්චර මැටීරියල් ප්‍රමාණයක් අපේ කමත හදාගන්න අවශ්‍යයිද කියලා. ඉතින් අපි වර්ග අඩි 50 සිමෙන්ති පිටියක් හදා ගන්නවා නම් අපිට ලොකු ටිපර් එකකින් වැලි ටිපර් 3කුයි මැටල් ටිපර් 3කුයි වගේ ප්‍රමාණවත් අපේ කොන්ක්‍රීට් එකට. ඉතින් ඊට කලින් බොරළු දාලා තලාගෙන ඉවර වෙලා ඉතිරි දාලා ඊට උඩින් තමයි අපි කොන්ක්‍රීට් එක දාගන්න ඕනේ. ඒ වගේම සිමෙන්ති කොට්ට 60ත් 65ත් අතර ප්‍රමාණයක් අපේ වැඩේට ප්‍රමාණවත්. ඒ වගේම මට හරියටම යන විදිහම කියන්න මෙතනදී අමාරුයි. මොකද විවිධ ප්‍රදේශවල මිල ගණන් වෙනස් වෙන හින්දා. අපිට කමතක් හදාගන්න එක ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ ගමන ගොඩක් ඉක්මනින් සාර්ථක කරගන්න, සාර්ථක ගමනක් යන්න ගොඩාක්ම ඉවහල් වෙන හින්දා. මොකද වියලා ගැනීම ඉතා හොඳට මේ කමතෙන් අපිට කරගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් අපි මේ වෙනකන් කතා කරේ කමතක් හදාගන්න පුළුවන් කෙනෙක්ට යන්න පුළුවන් ගමන ගැන. එතකොට එහෙම කරගන්න බැරි ඔයා කොහොමද වේල ගන්න කියලා ඔයා දැන් හිතනවා ඇති. ඉන්න මම ඔයාටත් විසඳුමක් දෙන්නම් මැනිකේ. ඉතින් ඔයාට මේ සඳහා පහසුවෙන්ම ටෙන්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි වොෂ් කරන කෙනෙක්ට නම් ටෙන්ට් එකක් භාවිතා කරන එක ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. ඉතින් හොඳට වේල ගන්න නම් හොඳම විදිය තමයි අපිට ස්වභාවිකව හැදුන ගල් තලාවක් තියෙනවා නම් ඒක ගොඩක්ම වටිනවා අපේ මේ වැඩේට. ඉතින් හොඳම විදියට මම දකින්නේ ඒක. ඉතින් හැමෝටම ගල් තලාවක් හොයාගන්න පුළුවන් කමක් නැහෙනි. හැබැයි ඔයාට එහෙම තැනක් හොයාගන්න පුළුවන් නම් එතනම ඔයා දිනු. ඉතින් ඊට අමතරව තවත් අපිට පුළුවන් අපි පොල්ලෙලි කැබලි නිෂ්පාදනය කරනවට හයිවේ එකකට යන අතුරු මාර්ගයක් වගේ තියෙනවා නම් නැත්තම් වැඩි පාවිච්චි වෙන්නේ නැති
කාපට් දාපු පාරක් තියෙනවා නම් අපිට පුළුවන් පොල්ලෙලි කැබිලි වේල ගන්න ඒ පාරේ දාලා. මොකද තාර පිටියක් කියන්නේ සිමෙන්ති පිට්ටනියක් කරුණාම තවත් තියෙන හොඳම විකල්පයක්. ඉතින් එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ගෙදර තට්ටු දෙකට හදලා උඩ ස්ලැබ් එක දාලා තියෙනවා නම් අපිට ඉතින් ස්ලැබ් එකත් පාවිච්චි කරන්න පුළුවන් අපේ පොල්ලෙලි කැබිලි වේල ගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ කමතක් අඩුවේ දිමින් හදාගන්නේ කොහොමද සහ කමතක් හදාගන්න හැකියාවක් නැත්නම් වැඩේ කොට දාගන්න පුළුවන් අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. ඉතින් මේ දේවල් ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මොකද ඔයා පොල්ලි කැබිලි ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කෙනෙක් හරි පටන්ගෙන ඉන්න කෙනෙක් හරි නම් මාත් එක්ක එකතු වුණොත් ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක නම් තීරණය කරගන්න ඕනේ ඔයාම තමයි. ඉතින් මම අරගෙන එන වීඩියෝ මාලාවේ තවත් එක වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බෙනකන් මම ගිහිල්ලා එන්නම්. ඔයාට ජය වේවා.